මේ ඔබ දකින්නේ පදිය පෙරල්ලේ මන්දාරම් නුවරට හැරෙන තැන. හැරෙන තැනම පස් කන්දක් මේ කඩා වැටලා තියෙනවා. JCB එකක් දාලා අයින් කරනවා. අද 2025 12 වෙනි මාසේ 1 වෙනිදා. ඉතින් දැනට තාමත් වැඩ කරගෙන යනවා. ගොඩාක් අමාරුයි, ගොඩක් නාය ගිහිල්ලා තියෙන්නේ. අමාරුවෙන් තමයි වැඩ ටික කරගෙන යන්නේ කට්ටිය RD එකෙන්. ඉතින් අපි ගියා පදිය පෙරළේ ඉඳලා වලපනේ පාර තව කොච්චර දුරට හදලා තියෙනවද කියලා බලන්න. තව හදන්න තියෙනවද කියලා බලන්න. එතකොට පදිය පෙරළේ ඉඳලා කිලෝමීටරයක් විතර යනකොට ලඳුපිට කියලා ප්‍රදේශයක් හම්බ වෙනවා. අපි එතනට ගියා. එතන ඇත්තටම ගොඩාක් නාය ගිහිල්ලා තියෙනවා. හිතා ගන්න බැරි තරම් පස් කඳු පාරට වැටලා තියෙනවා. මේ වලට පේනවා ඇති දැන් ඒක JCB එකක් දාලා හරි අමාරුයි ඇදගෙන යනවා වැඩේ කරගෙන යනවා දැනට කට්ටිය. ඔය අතරතුර අපි දැක්කා ඈතින් මලසිරු දෙකක් අරගෙන එනවා. ඉතින් මේ පස් කඳු මැදින් තමයි ඒගොල්ලෝ අරන් ඉන්නේ හරිම අමාරුවෙන් අරන් ඉන්නේ. ඉතින් මේ ඊට එහා පැත්තේ පස් කණ්ඩියට යට වුණු දෙන්නෙක් කියලා තමයි කිව්වේ. එතන හිටපු ප්‍රදේශයේ කට්ටිය අම්මයි පුතයි එකම ගෙදර කියලා තමයි ආරංචි වුණේ අපිට. ඉතින් බලන්න මේ වගේ තව මලසිරු කීයක් නම් අපිට ඉස්සරහට යනකොට දකින්න හම්බෙද්ද මේ අපේම මිනිස්සු නේද මේ නැති වෙලා තියෙන මේ කාලගුණය නිසා අපිට සිදු වුණු හානිය මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. වලට පේනවා ඉතින් ගොඩාක් අමාරුවෙන් තමයි මේ මිනි දෙක අරන් ඉන්නේ. ඉතින් මේ වගේ අකල් මරණයකට මේ ආයෙවත් ගොදුරු වෙන්න එපා කියලා තමයි අපි ඉල්ලන්නේ. ඇත්තටම ගොඩාක්ම සංවේදී. තව ඉස්සරහට යනකොට අපිට කොච්චර දේවල් දකින්න හම්බ වෙයිද කියලා අපි දන්නේ නැහැ.